මේකයි කතාව. හරිද? පුතේ උඹ නම් කට අරින්න නම් එපා. ජීවිතේ ගැට ගහ ගන්න අපේ අයියෝ කොච්චර කට්ටක් කනවද? මල්ලි ඔයයි. මට බොහොම අමාරුයි බං අද. ඔබ ඒ බෝතලයක් ගෙනාවේ නෑ නේද? ඒ නමරුණා අයියේ. මට නිදික් මතයි බඩත් කිනී බං. කොන්දත් පැත්තක් රිදෙනවා. පොඩ්ඩක් එළවියක්. අපි ගෙදර ගිහිල්ලා බත් ටිකක් කමු. එහෙනම් පගොඩ යන්නේ යකට. අම්බෝ කොන්ද. මේ කොල්ලනේ පොඩ්ඩක් ඔහම නතර වෙයන්කෝ. මෙහෙ වරෙන්කෝ. මේකයි කතාව. හරිද? පුතේ උඹ නම් කට අරින්න නම් එපා. හරි? උඹ කට ඇරියොත් නැට්ටේ ඉඳන් ගොම. හරිද? උඹ කට අරින්න එපා. උඹ මීට් නැතුව ඉන්න ඕනේ. ඩිංගි. ඔව්. උඹට තියෙන්නේ මේකයි. අපි දැන් ෂේප් එකේ අරුන්ගේ කොටුවට යනවනේ. ඔව් සෝත්තිය. හරි? උන් දැන් කොටුවේ කවුරුත් නැහැ. ඔව්. හරිද? මං එන වෙලාවේ ඉඳන් බලාගෙන හිටියේ. ඔව්. කොටුවේ කවුරුත් නැහැ. ෂේප් එකේ ගියා. ගිහිල්ලා වැටකොළු කරල් දෙකක් කඩාගත්තා නම් ඇති. වැඩේද? තියෙති. අපිට රැයට බත් ටිකක් කන්න ඇති. ඇයි? දෙකක් කැඩුවා නම් ඇති. හරිද? උඹ කොල්ලෝ සද්ද නැතුව ඉන්න ඕනේ මාත් එක්ක. හරිද? වරෙන් කියන්න. මේ මුන් දෙන්නට හොඳටම නිින්ද ගිහිල්ලා තියෙන්නේ. ඌ සෝත්තිය. හරිද? මැරිලා නෑ. නාඩි වැටෙනවා. හරි? ෂේප් එකේ වරේ. තාත්තේ තාත්තේ යන් තාත්තේ ගෙදර ඔය වැටකලු කඩන්නේ අනුන්ගේ මේ සොත්තිය කොල්ලනේ. ඔබ මොකද මෙතන කරන්නේ? අයියෝ කෙලිය නේද අරු? මොකද උඹ තාත්තක් ගන්න? නෑ මම අර තාත්තා කොටුවේ ඩිංගි වර යන්න. මූ තාත්තයි පුතා නෙමෙයි මූ නොට්ටිගේ පුතා. උඹලා තාත්තා ආවද කොටුවට? උට ලැජ්ජ නැහැ කොච්චර කිව්වා. ඉතහන් අද අතනල්ලා ගන්න. මුට දෙන්න ඕනේ අද. මාමේ අනේ තාත්තා